හලෝ කොහොමද කට්ටිය අද මම කියලා දෙන්න යන්නේ CDS account එකක් හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම අපි යන්න ඕනේ CSC app එකට. ඒක ගිහිල්ලා new account එකක් create කරන්න මේ open account දෙන්න ඕනේ. මේ උඩින්ම තියෙන open CDS account කියලා අන්න ඒක තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ email එකක් එමිල්ලනවා. එතකොට කලින් CDS account එකක් හදපු නැති email එකක් දෙන්න. ඊට පස්සේ Google account එකක් හදනවා වගේ account එක හදන්න තියෙනවා. කලින් account එකක් හදපු email එක දුන්නොත් ඒ account එකට තමයි log වෙන්නේ. title එක click කරන් පස්සේ මේ ඔයාට එතන එකක් තෝරලා දාන්න පුළුවන්. ඊට පස්සේ තියෙන එකට දෙන්න තියෙන්නේ ඔයාගේ නමේ මුලකුරු ටික. ඊටත් පස්සේ තියෙන එකේ මුලකුරුත් එක නම දාන්න ඕනේ. එතකොට හිතන්න නමක් තියෙනවා K කපිල සුමනසිරි කියලා. එතකොට K කපිල කියනකොටත් K සුමනසිරි කියලා තමයි ලියන්න ඕනේ. KK සුමනසිරි. වැඩ දුනොත් ඊමේල් එකට මේ වැරදිලා තියෙන කොහෙද කියලා එවනවා. ඊටු ටික පුරව ගන්න පුළුවන් නේ. ඔයාලා ටීම් නම්බර් එකක් නැත්නම් ඒක දාන්න ඕනේ. ටෙලිෆෝන් නම්බර් එකක් නැත්නම් ඒක දාන්න ඕනෙත් නෑ. හැබැයි මොබයිල් නම්බර් එක දාන්න. එහෙනම් අපි ඊළඟ පේජ් එකට යමු. ඔයාගේ නික් එකේ තියෙන තැන නම් ගෙදර තියෙන්නේ මේකට yes දෙන්න. ඊට පස්සේ මට මතක විදිහට තිබුණේ පළාත හරි දිස්ත්‍රික්කය හරි තෝරන්න. ඒක ඔයා තෝරගන්න පුළුවන් නේ. මේ ඇඩ්‍රස් එක දෙනකොට ඇඩ්‍රස් එක මේ එක ලයින් එකේ එක කොටසක් විතරක් ලියන්න. ටවුන් එක දෙනකොට මේ බැංක් account එක හදපු ටවුන් එක දෙන්න. ඔයාගේ account එක හදපු බැංකුව branch එක ඔයා තෝරන්න. ඊට පස්සේ account number එක දෙනකොට පළවෙනි ඉලක්කම් තුන අයින් කරලා දෙන්න ඕනේ. පළවෙනි ඉලක්කම් තුනෙන් කියන්නේ මේ ශාඛාව මොකද්ද කියන එක. ඒ හින්දා ඒ තුන අයින් කරලා දෙන්න ඕනේ. ශාඛාව තේරුවනේ branch එක. ඔයා රස්සාවක් කරන්න නැති කෙනෙක් නම් මේකට නෝ දෙන්න. එතකොට ලේසි. රස්සාවක් කරනවා නම් එයා දලතුරු ටික පුරවන්න නැත්නම් මේ මාසේ මාස සල්ලි වැඩනකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එක. ඔයා දේශපාලනය කරන්න නැත්නම් මේකට නෝ දෙන්න. ඊට පස්සේ ඔයාගේ ඩෙන්ටිටි දෙපැත්තම ෆොටෝ ගන්න තියෙනවා. ඔයාගේ සෙල්ෆි එකක් ගන්න තියෙනවා. ඔයාගේ බැංකු පොතේ පළවෙනි පිටුව නැත්නම් ඊ ස්ටේට්මන්ට් එකක් තියෙනවා. ඒකේ ෆොටෝ එකක් ගහන්න ඕනේ. ඊට පස්සේ CDS එකේ නීති ටික පෙන්නනවා. ඔයා ඒ ටික කියවලා ඇග්රි දෙන්න. CDS account එකක් හදන්න සාමාන්‍යයෙන් සතියක් විතර යනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් කොටස් වෙනද පොලේ ගනුදෙනු කරන්න. සාමාන්‍යයෙන් ඔයාගේ සල්ලි ටික දාන කොටස් වෙනද පොල පාවිච්චි කරනවා නම් මං කියන්නේ ගනුදෙනු කරන්න නැතුව ඔයාට 110ක 20ක විතර ලාභයක් ගන්න පුළුවන්. ඔයාලට සුබ දවසක් වේවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.